බොරුකාරයෙක්, වංචාකාරයෙක් කරපු තරමක් කරේ නීති විරෝධී දේවල්. ඒත් තාමත් මිනිස්සු ජිහාන්ට ආදරේ. ජිහාන් වීරයෙක් නෙමෙයි, ආදර්ශමත් චරිතෙකුත් නෙමෙයි. ඒත් ලංකාවේ ටෙලිවිෂන් ඉතිහාසයේ මිනිස්සු ආදරයෙන්ම වැළඳගත්ත චරිතය තමයි ජිහාන්. ඇයි? මිනිස්සු දන්නවනේ ජිහාන් කියන හොඳ චරිතයක් නෙමෙයි කියලා. ඒ තාමත් මිනිස්සු ජිහාන්ට මාර ආදරේ. මේක තවත් එක චරිතයක් ගැන කතාවක් නන් නෙමෙයි. මේක තමයි අපේ සමාජයේ ඇත්ත. ඉතින් බලාගෙන ජිහාන් ප්‍රනාන්දු කොහොමද? බලාගෙන ජිහාන්ට ඕනේ උනේ බලයවත් කීර්තියවත් ලක්ෂරි ලයිෆ් එකක්වත් නෙමෙයි. එයාට ඕනේ උනේ පාලනය කරන්න. එයාව දන්නේවත් නැති සිස්ටම් එකක් සිස්ටම් එකටවත් නොදැනුවත්ව පාලනය කරන්න. සල්ලි නැතුව බුද්ධිය තිබුණට වැඩක් නැහැ කියලා හිතන සමාජයක් පාලනය කරන්න. කවදාවත් එයාට ආරක්ෂා වෙන්න අවස්ථාවක් දුන්නේ නැති ජීවිතයක් පාලනය කරන්න. ඒ වගේම ජිහාන්ට ඔප්පු කරන්න ඕන වෙනවා මේ සිස්ටම් එක මොන තරම් අසාධාරණ වුණත් එයා ඊට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්න කියලා. මේක බලන අයටත් ඕන වෙන්නේ ඒ දේම තමයි. ඒ නිසා තමයි ජිහාන් කියන චරිතය අතිසාර්ථක වෙන්නේ. ඉතින් ජිහාන් මේ මහ පොළොවේ යථාර්ථය දකිනවා වගේම තේරුම් ගන්න. මෙයා හරි ලස්සනට මේ සිස්ටම් එකේ තියෙන හිඩස් ටික ඇනලයිස් කරනවා. එයා එතෙන්දී අතිසාර්ථක වෙනවා. එයා දකිනවා පොලිසිය දූෂිතයි. දේශපාලකයෝ පෙනී හොරකම් කරනවා. අවංක මිනිස්සු ජීවිතේ ගැට ගහගන්න හුඟක් මහන්සි වෙනවා. මෙන්න මෙතෙන්දි ජිහාන් තේරුම් ගන්නවා ඉක්මනට පරාද වෙන්න තියෙන ලේසිම ක්‍රමය තමයි සාධාරණව සෙල්ලම් කරන එක. ඒ වගේම ජිහාන්ගේ චරිතය ඇතුලේ කාටවත් වැඩිය ටච් වෙන්නේ නැති කැලලක් තියෙනවා. ඒ තමයි ජිහාන්ගේ හෘද ශක්තිය. ජිහාන් දැනගෙන හිටියා එයා මේ කරන්න යන්නේ සමාජයේ වෛර කරන සෙල්ලමමයි කියලා. ඒත් එයා දැක්කා දරුණු අපරාධකාරයෝ කළු කබා ඇඳගෙන උජාරුවට ඉන්නවා. ජාවාරම්කාරයෝ ලොකු බිල්ඩින් වල සැපට ඉන්නවා. ඉතින් ජිහාන් හිතනවා මේ සමාජය තුලේ වැරදි කරන අය මේ තරම් හොඳට ඉන්නවා නම් තමන් වැරද්දක් කරාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේම කතාවේ මේ පොයින්ට් එකේදී තමයි අපි ඉමෝෂනලි ට්‍රැප්ඩ් වෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි ජිහාන් කොච්චර නරක වුණත් අපි ජිහාන්ට ආදරය කරන්න පටන් ගන්නේ. ඉතින් ජිහාන් මේ සිස්ටම් එක වෙනස් කරේ නැහැ. මේ සිස්ටම් එක තමයි එයාව වෙනස් කරේ. එයාට එයාගේ ගේම් එක ගැන කිසිම වෙලාවක පසුතැවීමක් තිබ්බේ නැහැ. අන්තිමේදී එයාගේ ගේම් එකේදී එයා හැංගීම් දැනීම් නැති කෙනෙක් වුණා. ඒ මෙයා උපතින්ම යක්ෂයෙක් නිසා නෙවෙයි. මේ සිස්ටම් එක ජිහාන්ට තේරුම් කරා හැංගීම් බර වෙන එක ලොකු දුර්වලතාවයක් කියලා. අන්තිමට ජිහාන් අපිට ප්‍රශ්නයක් ඉතුරු කරා. අපි ජිහාන්ට ආදරේ එයා හොඳ කෙනෙක් නිසා නෙවෙයි. එයා මේ සිස්ටම් එක ගැන අවංකවම ඇත්ත අපිට කියලා දුන්න හින්දා. කූමියෝ ජිහාන් හරිද වැරදිද කියලා අහන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ජිහාන්ලා වගේ මිනිස්සු හදන්නේ මොන වගේ සමාජයක්ද කියන එක. ඉතින් මේ ප්‍රශ්නේ දිගටම අපිත් එක්ක තියෙයි. ඉතින් ඔයත් හිතනවද ඉක්මනට පරාද වෙන්න තියෙන ලේසිම ක්‍රමය තමයි සාධාරණ සෙල්ලම් කරන එක කියලා? සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙලා